හරි කට්ටිය අන්‍යොන් හසයෝ සියලු දෙනාටම ආයිබෝවන්. අපි දැන් බලමු මේ වෙද්දි ඔයාලා මේ EPS topic මේ කුසලතා පරීක්ෂණය සඳහා පුහුණු දෙන්න සූදානම් වෙන ගමන් ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා දැන් EPS topic 2025 රැකියාව විභාගයට මුහුණ දීලා ඒකෙන් කට් අවුට් මාක් කියලා ඒකෙන් සමත් වෙලා දැන් කුසලතා පරීක්ෂණය සඳහා මුහුණ දෙන්න සූදානම් වෙමින් තමයි ඉන්නේ. එතකොට ඔයාලා දන්නා මේ HRDK ආයතනය විසින් අපිට දීලා තියෙනවා PDF එකක්. මෙන්න මේ ප්‍රධාන අංක 30ක් යටතේ තව 90 අංකවලට කඩපු PDF එකක් දීලා තියෙනවා ප්‍රශ්න තියෙන. අන්නේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරගෙන ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ ප්‍රධාන අංක යටතේ තියෙන මේ අංක 1 ඊට පස්සේ අංක 2 සහ අංක 3 වශයෙන් අපිට අණු කොටස් වලට කඩලා දීලා තියෙන ප්‍රශ්න කිහිපයක්. ඒ ටික අපි සාකච්ඡා කරගෙන ඉන්න ඕනේ. එතකොට අපි මුලින්ම මෙන්න මේ අංක 1 කියලා දීලා තියෙන ප්‍රශ්න විසඳුම සාකච්ඡා කරගෙන යමු. එතකොට ඔයාලා මේ ප්‍රශ්න විසඳුම පාඩම් කරගද්දි සමහර කට්ටිය මේ මෙවල තේරුම, ඒ කියන්නේ වචන මේ අර්ථය මොකක්ද කියලා නොදැන නිකන් කොරියන් වලින් තියෙන එක විතරක් කටපාඩම් කරන් ඉන්නවා. එතකොට එහෙම තිබ්බට කොතනින් හරි ඔයාලා ඔක කියවගෙන යද්දි ඒ මොකක් හරි එතන වචනයක් අමතක වුණොත් ඊළඟට තියෙන එක අමතක වුණොත් ඔයාලා ටග් ගාලා ඒක මේ සිංහලෙන් හිතලා මොකද්ද තිබ්බේ කියලා හිතලා අර කොරියන් වලට ඒක හරවගෙන ඒ වාක්‍ය කියන්න අමාරු වෙනවා. එහෙනම් ඔයාලා මේක අනිවාර්යයෙන් මේ සිංහල තේරුම් ටික දැනගෙන තියෙන්න ඕනේ. එහෙනම් අපි මේකේ තේරුම් ටික සාකච්ඡා කරගෙන යමු. මුලින්ම අපි ප්‍රශ්න 23, ඒ කියන්නේ මේ අංක 1 කියලා දාලා තියෙන ප්‍රශ්න 23 සාකච්ඡා කරගෙන ඉවර වෙලා මේ අංක 2 කියලා තියෙන ප්‍රශ්න සහ අංක 3 කියලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරගමු. එතකොට ඔයාලට මේවා මේ පාඩම් කරගද්දි මෙන්න මේ තියෙන දිග උත්තරම පාඩම් කරගන්න ඕනේ නැහැ. ඒවා සාමාන්‍යයෙන් කෙටි කරලා හදාගත්තට කමක් නැහැ. හැබැයි මේ කෙටි කරලා හදාගන්නත් ඔයාලා මේවල මේ තියෙන මේ ඉස්සර දිගට දීලා තියෙන ප්‍රශ්න වල තේරුම් ටික දැනගෙන ඉන්න බෑ. ඒතකොට තමයි ඔයාලට මේ ප්‍රශ්න වලට කැමති විදිහට ඒක ලේසි විදිහට හදාගන්න පුළුවන්. එතකොට ඔයාලට සාමාන්‍ය එක පැටලුණොත් ඔයාලා සාමාන්‍ය විදිහට සාමාන්‍ය දැනීමේ කල්පනා කරලා හිතලා ටග් ගාලා වලට ගැලපෙන සරල උත්තරයක් දී ගන්න පුළුවන්කම තියෙනවා ඔයාලා මේවා සිංහල තේරුම දැනගෙන ඉන්නවනම්. එතකොට අපි දැන් මුලින්ම මේ අංක 1 කියලා දාලා තියෙන ප්‍රශ්න 23 සාකච්ඡා කරගෙන යන්න එහෙනම්. හරි. එතකොට දැන් මේ පළවෙනි එක දීලා තියෙනවා පොහෝගුගා මොෂ්සින්ගායෝ. පොහෝගුගා මොෂ්සින්ගායෝ. ඒ කියන්නේ මේ පොහෝගු එකක් කියන්නේ ආරක්ෂිත උපකරණ. කියන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ නේ. පොහෝගුගා මොෂ්සින්ගායෝ ආරක්ෂිත උපකරණ කියන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට ඒකට දීලා තියෙන උත්තරයක් මෙතන දීලා තියෙන එකට උත්තරේ පොහෝගුණ ආරක්ෂිත උපකරණ කියන්නේ චකොබ්ජුන් වැඩ කරන අතරතුර, චකොබ් කියන්නේ වැඩ කරනවනේ, චුන් කියන්නේ අතරතුර පල්සෙන් හල්සු ඉන්නන් ඇති වෙන්න පුළුවන්කමක් තියෙන විහුම්මරෝ පුතෝ අනතුරුදායක තත්ත්වවල සිට චකොබ්ජා ඒ. චකොබ්ජා කියන්නේ වැඩ කරන පුද්ගලයා. එතකොට චකොබ්ජා ඒ කියන්නේ වැඩ කරන පුද්ගලයාගේ සිංචේරල පොහෝ හාගි විහි ශරීරය ආරක්ෂා කිරීම උදෙසා චක්චොන් හගෝන පැළඳීම හෝ සයොන් හානන් භාවිතා කරන චම්බිනා යොම්පුම් මෙම්නිදා. චම්බි කියන්නේ මොන හරි උපකරණනේ. ඒ කියන්නේ උපාංග කියන්නේ අපි යන්නේ ඒවට තමයි චම්බි කියන්නේ. යොම්පුම් කියන්නේ මෙතන යොම්පුම් එකක් කියන්නේ අපි භාවිතයට ගන්න මොන හරි උපකරණයකට තමයි කියන්නේ යොම්පුම් කියලා. යොම්පුම් ඉම්නිදා කියලා කියනවා. ඒතර ඔන්න ඔය වගේ පොහෝගුගා මොෂ්සින්ගායෝ. මේ පොහෝගු කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නට දෙන උත්තරය තමයි ඒක. ඒ කියන්නේ ආරක්ෂිත උපකරණ කියන්නේ මොකක්ද? මේ මොෂ්සින්ගා කියලා අහන්නේ ඒ කියන්නේ අපි සාමාන්‍ය ආචාරශීලී එහෙම නැත්නම් අර විධිමත් විදිහට ප්‍රශ්නයක් මුසන එක තමයි මේ මොෂ්සින්ගායෝ කියලා අහන්නේ. ඕකම අහන්න පුළුවන් පොහෝගුගා මොෂ්සිම් නික්කා. මොෂ්සිම් නික්කා කියන එක ඔයාලා දන්නවනේ මොකක්ද කියලා අහන අර ගෞරවනීය ව්‍යවහාරය මොකක්ද කියලා අර විමසන විදිහේ මොෂ්සිම් නික්කා කියන්නේ. ඒ වගේම මේ ඊට වඩා පොඩ්ඩක් අර විධිමත් අර ගෞරවනීය විදිහට ඒ කියන්නේ විධිමත් සහ ආචාරශීලී. ඒ කියන්නේ සාමාන්‍ය අර මේක භාවිතා කරන්නේ ටිකක් අර ලිඛිත භාෂාවේදී වගේ තමයි මේක පොඩ්ඩක් අර භාවිතා වෙන්නේ. ඒ පොඩ්ඩක් අර විධිමත් ස්වරූපකින්. ඒකත් අර ප්‍රශ්න අහන විදියක් තමයි. ඒක දැනට එහෙම මතක තියාගෙන ඉන්න. ඒතර පොහෝගු ගමෝෂන් ගාව කියන්නේ ඒක. පොහෝගු ආරක්ෂිත උපකරණ කියන්නේ මොකක්ද කියලා අහන්නේ. ඒකට දෙන උත්තරය තමයි පොහෝගුණන් වැඩ කරන ආරක්ෂිත උපකරණ කියන්නේ වැඩ කරන අතරතුර පල්සෙන් හල්සු ඉන්නන් ඇති වෙන්න පුළුවන්කමක් තියෙන විහුම්මරෝ පුතෝ අනතුරුදායක අවස්ථාවල සිට චකොබ්ජායේ වැඩ කරන පුද්ගලයාගේ සිංචේරල් මේ ශරීරයේ පොහෝහාගි විහි ආරක්ෂා කිරීම උදෙසා චක්චොන් හගෝන පැළදීම හෝ සයොන් හානන් භාවිතා කරන චම්බි උපාංගෝ යොම්පුම් නිදා. දැන් මේවල ඔයා මේ ව්‍යාකරණේ මමුතුෙන් කියලා දෙන්න දෙයක් නැහැ නේ. මේවා දන්නවනේ මේ කොහමද මේවා හැදෙන්නේ මේ පල්සෙන් හල්සු ඉඳන් ඊට පස්සේ මේ විහුම්මරෝ පුතෝ මේ ඊට පස්සේ මෙතන චකොබ්ජායේ කියන එකේ ඊට පස්සේ සිංචේරල් පොහෝ හාගි විහේ ගී විහේ කියන ව්‍යාකරණ ඒවා එහෙම දැන් උන්වලා දන්නවනේ. දැන් පාඩම් 60කුත් EPS topic සිලබස් එක ඇතුළත කවර් කරගෙන එක්සෑම් එකම සමත් වෙලා දැන් මේවා 아무තෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලා මේවල තියෙන මේ නොදන්න වචන ටික තමයි අල්ලගන්න තියෙන්නේ. ඒ ටික තමයි දැන් දැනගෙන පාඩම් කරගෙන කෙටි උත්තර හදාගන්න තියෙන්නේ.
එතකොට අපි එහෙම දැන් මේවා සාකච්ඡා කරගෙන යද්දි ඔයාලා එතකොට මේ වචනවල තේරුම් දැනගත්තට පස්සේ ඔයාලට කෙටි උත්තර ඔයාලට තනියම හදා ගන්න උනත් පුළුවන්. හරි අපි දැන් ඊළඟට මේකේ මේ අංක 1 කියලා දාලා තියෙන දෙවෙනි එකට යන්. ඒකේ කියනවා මොරිරල් පොහොහාගි විහි. හිස ආරක්ෂා කිරීම උදෙසා චක්චොන් හානන් පළදින පොහෝගුරන් මොෂ්සින්ගායෝ. හිස ආරක්ෂා කිරීම සඳහා පළදින පොහෝගු ආරක්ෂිත උපකරණය මුෂින් ගායෝ කියලා අහනවා. මොකක්ද කියලා අහනවා. ඒකට දෙන උත්තරය මෙන්න මෙතන දීලා තියෙනවා. ඒකට දෙන උත්තරේ තියෙනවා මොරිරල් පොහෝහාගි විහෙසෝරන්. හිස ආරක්ෂා කිරීම සඳහා නම් අංජොන් මූරල් චක්චොන් හේයා හම්නිදා. ආරක්ෂිත හිස්සසුම පළඳිය යුතුයි කියලා කියනවා. ඊට පස්සේ තව ඊළඟ වාක්‍යයෙන් කියනවා අංජොන්මෝ චක්චොන් සියනන්. මේ ආරක්ෂිත හිස්සසුම චක්චොන් පළඳින සියනන්. සියනන් කියන විටදී නම් තොක්කනල් එක. තොක්කනල් එක කියන්නේ අර හෙල්මට් එකේ අපි අර තද කරගන්න දාන පටියට තොක්කම් කියන්නේ. ඒ තොක්කනල් එක චොයෝයා හම්නිදා තද කරගත යුතුයි කියලා කියන මෙතන තියෙන වචනේ තමයි චොයිදා. ඒක ඔයාලා දන්නවනේ චොයිදා කියන්නේ. චොයිදා කියන්නේ අපි තද කරනවා කියන වචනයක් තිබ්බේ මතකද? චොයිදා. චොයිදා. චොයිදා කියන වචනේ තමයි මෙතන තියෙන්නේ මේ. චොයිදා. මෙන්න මෙතන චොයිදා කියන වචනේ තමයි තියෙන්නේ. එතන චොයෝයා හම්නිදා කියන්නේ ඒක තද කරගත යුතුයි කියලා කියනවා. හරි දැන් අපි යන් ඊළඟට ප්‍රධානාංක 2 කියලා දාලා තියෙන එකේ අනු කොටස් වල තියෙන ප්‍රශ්න වලට ඒකේ යනවා පිසංගුගා මොස්චින්ගායෝ. පිසංගුගා මොස්චින්ගායෝ. පිසංගු එකක් කියන්නේ මොකක්ද කියලා අහනවා. පිසංගුගා මොස්චින්ගායෝ. පිසංගු එකක් කියන්නේ මෙතන පිසංගු කියන්නේ අර ඒ කියන්නේ හදිසි පිටවීමේ දොරටුව. පිසංගු කියන්නේ හදිසි පිටවීමේ දොරටුව. පිසංගුගා මොස්චින්ගායෝ හදිසි පිටවීමේ දොරටුව කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒකට දීලා තියෙන උත්තරේ පිසංගුරන්. මෙතන රන් කියලා දාන්න ඔයාලා දන්නා මේ යනු කියලා අර්ථය ගන්න තමයි දාන්න උතන ව්‍යාකරණයක් තියෙනවා රන් ඉරන් කියලා. කියන්නේ යනු කියන අර්ථය ගන්න දාන ව්‍යාකරණයක් තමයි මේ. අර මෙතන පච්චිම් එකක් තිබ්බනම් අපි ඉරන් කියලා දානවා. පච්චිම් නැති හින්දා තමයි රන් කියලා දාන්නේ. ඒවා දන්නවනේ. ඒතර පිසංගුරන් කියන්නේ මේ හදිසි පිටවීමේ දොරටුව කියන්නේ වාජේ. වාජේ කියන්නේ ගිනි. වාජේ චිජින්. චිජින් කියන්නේ භූමිකම්පා. තන් වැනි කබ්ජක්සරෝන් හදිසි. හදිසි හදිසි තත්ත්වයන් වලට තමයි කියන්නේ කබ්ජක්සරොප්තා. ඒතර කබ්ජක්සරෝන් කියලා අපම හදිසි අවස්ථාවලදී සාගෝගා අනතුරු ඉරොනස්සල්තේ අනතුරක් ඇති වුණ විටදී ශින්සොක් කාගේ ශින්සොක් හදා කියන වචනයක් තියෙනවා. මෙතන ශින්සොක් හදා කියන්නේ අපි වේගවත් එහෙම නැත්නම් ඉක්මනින් අන්න ඔයගේ අර්ථ ගන්න වචනයක් තමයි ශින්සොක් හදා කියන්නේ. වේගවත් හරි ඉක්මනින් අන්න ඒ වගේ ගන්න පුළුවන් වචනයක් තමයි ශින්සොක් හදා කියන්නේ. ශින්සොක් හදා ශින්සොක් හදා. ඒතර ඒකේ ශින්සොක් කාගේ කියලා ආපුවාම වේගවත් ලෙසට එහෙම නැත්නම් මේ ඉක්මන් ලෙසට තෙපිහල් සුද්දරොක් තෙපි හදාගෙන පලා යනවානේ. කොතනින් හරි අපි ටක් ගාලා ඉවත් වෙලා පලා යනවට තමයි කියන්නේ තෙපි හදා කියලා. ඒතකොට තෙපිහල් සුද්දරොක් කියන්නේ පලා යන්න පුළුවන් වන ලෙසට මරොන් දෙන්න සූදානම් කරපු කලින් සූදානම් කරපු මරොන් දෙන්න සූදානම් කරපු චොරිබ්ගුම් නිදා චොරිබ්ගු එකක් වේ කියලා කියනවා. ඒ කියන්නේ ඇතුළු වීමේ පිටවීමේ දොරටුවක් වේ කියලා කියනවා. නේ චොරිබ්ගුම් නිදා කියන්නේ ඒකටනේ. හරි ඊළඟට ගියොත් ඊළඟ එකේ අහනවා තෙපිරෝනන් මොෂින් ගායෝ. තෙපිරෝනන් කියන්නේ මේ අර පලායන මාර්ගය කියන්නේ මොකක්ද කියලා අහන්නේ. තෙපිරෝනන් මොෂින් ගායෝ කියලා අහන්නේ පලායමේ මාර්ගය කියන්නේ මොකක්ද? ඒකට දීලා තියෙන උත්තරේ තෙපිරෝනන් පලායමේ මාර්ගය කියන්නේ හාජේ ගිනිතන් වැනි වීගප්. වීගප් කියන්නේ මේ ඉහළ මට්ටමේනේ. එහෙම නැත්නම් වීගප් කියන්නේ අනතුරුදායක. අන්න ඒ වගේ ගන්නත් පුළුවන් අනතුරුදායක මට්ටම අනතුරුදායක ඒ තත්ත්වවල. ඉතාලම අර ඉහළ මට්ටමේ අනතුරුදායක මට්ටමේ සන්නහන් එකක් සිටුවේෂන් එකක් තත්ත්වයන් පල්සෙන් හෙස්සල්තේ ඇති වුණු අවස්ථාවකදී විටදී චගොබ් ජාගා වැඩ කරන පුද්ගලයා ශින්සොක් හගෝ. ශින්සොක් හගෝ කියන්නේ වේගවත් සහ ඉක්මන් සහ අංජොන් හාගේ කියන ආරක්ෂිත ලෙසට ආජෝනා කල් සිද්දරොක්. මෙතන මේ වචනයක් තියෙනවා පොඩ්ඩක් ඉන්න. මෙතන පොඩි වචනයක් තියෙනවා පජිදා 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 කියන වචනයක් තියෙනවා. පජිදා කියන්නේ තැනකින් කොහෙන් හරි තැනකින් ටක් ගාලා ඉවත් වෙලා මිසින් වෙලා යනවා. අන්න ඒකට තමයි කියන්නේ පජිදා කියලා. පජිදා කියන්නේ කොහේ හරි තැනකින් ටක් ගාලා ඉවත් වෙලා අර මිස් වෙලා යනවට තමයි කියන්නේ පජිදා කියලා. ඉතින් ටක් ගාලා ඉවත් වෙලා පැනලා යනවා. අන්න එහෙම අර්ථයක්.
ඒතර පාජෝ කියන්නේ එහෙම ඉවත් වෙලා පිට වෙලා ටක් ගාලා ඉවත් වෙලා මිසින් වෙලා නාගල් සිත්තරෝ. නගාදා කියන්නේ ඔයාලා දන්නවා නගාලා කියන්නේ එළියට යනවානේ කොහේ හරි පිටතට යනවා කියන එක. ඒතර නාගල් සිත්තරොක් කියන්නේ පිටතට යන්න පුළුවන් වුණ ලෙසට කියන අර්ථය තමයි මෙතන තියෙන නාගල් සිත්තරොක් කියන එකේ. එයා පිටතට යන්න පුළුවන් වුණ ලෙසට සාජොන්නේ සාජොන් කියන්නේ කලින් පෙර කියන එක. සාජොන්නේ හක්බොතෙන් සූදානම් වුණු එහෙම නැත්නම් සුරක්ෂිත වුණු එතන සූදානම් වුණු ඊතොන් ගමනාගමනක් යොන්න ඉම්නිදා ගමනාගමන මාර්ගයක්කේ ලයින් එකක් වේ කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නට ගියොත් ඊළඟට ඒකේ ප්‍රධාන ප්‍රශ්න අංක 3 දාපු එකේ ඒක තියෙන්නේ අණු අංක යටතේ මේක කියලා දාපු එක ප්‍රශ්නයක් තියෙන. අපි ඒක සාකච්ඡා කරගමු. ඒක යනවා අංජොන් පොගොන් ප්‍රයෝජිකව මොස්සින්ගායෝ. අංජොන් පොගොන් ප්‍රයෝජිකව මොස්සින්ගායෝ කියන්නේ මේ සෞඛ්‍යාරක්ෂණ මේ සංඥා සලකුණු කියන්නේ මොකද්ද? සෞඛ්‍යාරක්ෂණ සංඥා සලකුණු කියන්නේ මොකද්ද කියලා අහන්නේ. අංජොන් පොගොන් ප්‍රයෝජිකව මොස්සින්ගායෝ. ආරක්ෂණ සලකුණු කියන්නේ මොකද්ද කියලා අහනවා. ඒ කියන්නේ මොනවා හරි අර අනතුරක් අපිට අර කලින් අර දැනුවත් කරන වගේ අර සංඥාවක් නේ තියෙන්නේ. අර අනතුරුදායක සංඥා අන්න ඒ වගේ වට තමයි කියන්නේ මේ අංජොන් පොගොන් ප්‍රයෝජි කියලා. ඔයාලට මතක ඇති මේ අර අපේ EPS ටොපික් පෙළ පොතේ මේ දෙවෙනි පොතේ තිබ්බා 53 වෙනි පාඩමේ ඉඳලා 53 54 55 57 කියලා පාඩම් වල තිබ්බා මේ මෙන්න මේ කියන සංඥා අංජොන් පොගොන් ප්‍රයෝජි කියනවා. ඒතර ඒවා මොනවද කියලා තමයි මේ අහන්නේ. ඒකේ විස්තර කිරීම මෙතන දීලා තියෙනවා. අංජොන් පොගොන් ප්‍රයෝජිරන් මේ සෞඛ්‍යාරක්ෂණ මේ සංඥා එහෙම නැත්නම් සලකුණු කියන්නේ චගොබ්ජන් කියන වැඩ කරන ස්ථානයේ තමා කියන මේ චගොබ්ජන් කියලා. නේ කියලා අපොම මේක ඇතුළ. ඒතර චගොබ්ජන්නේ කියන වැඩ කරන ස්ථානයේ ඇතුළත විහොම් යොයින්. හරි මෙතන මේ විහොම් කියන්නේ අනතුරුදායකයි කියන එකනේ. විහොම් කියන්නේ අනතුරුදායකයි කියන එක. යොයින් එකක් කියන්නේ සාධකයක්. එහෙම නැත්නම් තත්ත්වයක්. විහොම් යොයින් කියන අනතුරුදායකයේ තත්ත්වයන් අනතුරුදායකයේ සාධකයන්. ඒ විහොම් යොයිනල් අනතුරුදායකයේ තත්ත්වයන් අනතුරුදායකයේ සාධකයන් අල්ලිගෝ කියන්නේ අපි දැනුවත් කරනවානේ. කාට හරි අපි මොනවා හරි දැනුවත් කරනවට කියන අල්ලිදා කියලා. ඒතර අල්ලිගෝ කියන්නේ දැනුවත් කරලා අංජොන්හන් ආරක්ෂිත හෙන්දොන් එකක් කියන්නේ ක්‍රියා. එතකොට හෙන්දොනල් ආරක්ෂිත හෙන්දොන් ක්‍රියා යුතෝහාගි විහෙ. යුදෝහදා කියන්නේ මොනවා හරි දෙයකට යොමු කරනවා, මඟ පෙන්වනවා කියන අර්ථය එනවා. ඒතර යුදෝහාගි විහෙ කියන්නේ එහෙම මඟ පෙන්වීම සඳහා සයොන්හානන් භාවිතා කරන සිගක්චොක් කියන දුශ්‍රමය ඇහැට පේන කියන එක. සිගක්චොක් ප්‍රයෝජීම් නිදා ඇහැට පේන දුශ්‍රමය සංඥාවේ සලකුණු වේ කියලා කියනවා. අහපව් එක බැලුවොත් පොඩ්ඩක් අංජොන් පොගොන් ප්‍රයෝජිරන් ප්‍රශ්නය අහන්නේ අංජොන් පොගොන් ප්‍රයෝජිකව මොස්සින්ගාය කියලා තමයි අහන්නේ. ආරක්ෂිත සෞඛ්‍යාරක්ෂණ සංඥා කියන මොකක්ද කියලා අහන්නේ. ඒතකොට ඒකට දෙන උත්තරය තමයි අංජොන් පොගොන් ප්‍රයෝජිරන් සෞඛ්‍යාරක්ෂණ සංඥා කියන්නේ චගොප්ජන්නේ වැඩ කරන ස්ථානයේ නේ ඇතුළත විහොම් යොයිනල් අල්ලිගෝ අනතුරුදායක තත්ත්වයන් එහෙම නැත්නම් අනතුරුදායක සාධකයන් වගේ දේවල් අල්ලිගෝ දැනුවත් කරලා අංජොන්හන් ආරක්ෂිත හෙන්දොරල ආරක්ෂිත මේ හෙන්දොන් ක්‍රියා යුදෝහාගි විහි ආරක්ෂිත ක්‍රියා යුදෝහාගි විහි ආරක්ෂිත ක්‍රියාවන් සඳහා යුදෝහාගි වී මඟ පෙන්වීම සඳහා යොමු කිරීම සඳහා සයොන්හානන් භාවිතා කරන ශිගක්චොක් දුශ්‍රමය ඇහැට පේන ප්‍රයෝජීම් නිදා සංඥා සලකුණු වේ කියලා කියනවා. හරි ඒක තිබ්බ එක ප්‍රශ්නේ. හරි දැන් අපි යන් ඊළඟට හතරවෙනි එකට ප්‍රධාන ප්‍රශ්න අංක 4ට යන්. ඒකේ තියෙන අංක 1 කියලා දාපු එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක යනවා පොහෝ චංචික මුස්සිංගායෝ. පොහෝ චංචි කියන්නේ මොනවා හරි ආවරණය කරන උපාංගයක්. මොනවා හරි අනතුරක් වෙන්න පුළුවන් ඒ ස්ථානයක්. ඒ කියන්නේ අනතුරක් වෙන්න පුළුවන් මැෂින් එකක් තියෙනවා. අතක් කරේ මේ අහුවෙන්න පුළුවන් මැෂින් එකක් තියෙනවා. අන්න ඒක ආවරණය කරන්න මොනවා හරි දැලක් වගේ ගහනවා. අන්න ඒ වගේ උපාංග වල තමාගෙන මේ පන්හෝ චංචි කියලා. ඒතර මේ ආවරණය කරන උපාංග කියන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. පන්හෝ චංචිකා මෝට්සිංගායෝ. ආවරණය කරන උපාංග කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒක උත්තරේ තියෙනවා පන්හෝ චංචිනන්. ඒ ආවරණය කරන උපාංග කියන්නේ කිගේ කියන මැෂින්ස්. ඒ කියන්නේ මේ යන්ත්‍ර කිගේ තනේසෝ යන්ත්‍ර ආදියේ මැෂින් ආදියේ කිගේ තනේසෝ කියන්නේ මැෂින් යන්ත්‍ර ආදියේ පල්සෙන් හානන් ඇති වෙන්න පුළුවන්කමක් තියෙන විහොම් යොයින් නරෝපුතෝ අනතුරුදායක යොයින් කෙනෙක් අපිට හම්බුණා කලින් සාධක එහෙම නැත්නම් තත්ත්වයන්. ඒ අනතුරුදායක සාධකයන් එහෙම නැත්නම් අනතුරුදායක ඒ තත්ත්වයන් නරෝපුතෝ වල ඉඳලා චගොබ්ජා ඒ වැඩ කරන පුද්ගලයාගේ සිංචේරල් ශරීරය
පොහෝ හගෝන ආරක්ෂා කිරීම හෝ පොහෝ හගෝන ආරක්ෂා කිරීම හෝ විහොමල් අනතුරුදායක තත්ත්වයන් විහොමල් චදන් හදා චදන් හදාගෙන වචනේ දන්නවා චදන් හදා කියන්නේ බ්ලොක් කරනවා එහෙම නැත්නම් අවහිර කරනවා මොනවා හරි එතන තියෙන වචන තමයි චදන් හදා චදන් හදා කියන මොනවා හරි දෙයක් අවහිර කරනවා බ්ලොක් කරනවා කියන එක චදන් හදා අවහිර කරනවා බ්ලොක් කරනවා කියන වචන තමයි උතන තියෙන්නේ චදන් හදා අවහිර කරනවා බ්ලොක් කරනවා චදන් හානන් සොල්බීම් නිදා සොල්බි එකක් කියන්නේ ඒත් උපාංගයක් කියන එක සොල්බි එකක් කියන්නේ ඒත් උපාංගයක් උපකරණයක් අන්න එහෙම එකකට තමයි කියන්නේ මේ සොල්බි කියලා. එහෙම නැත්නම් පහසුකමක් විදිහට ගන්නත් පුළුවන් ඔය සොල්බි කියන එක. ඒතර සොල්බීම් නිදා කියලා කියන අහපෝ එක බැලුවොත් පන්හෝ චංචිගා මෝෂ්සිංගාය කියලා තමයි අහන්නේ ප්‍රශ්නේ අහන්නේ. පන්හෝ චංචිගා මෝෂ්සිංගායෝ. පන්හෝ චංචිගා මෝෂ්සිංගා මේ ආවරණය කරන උපාංග කියන්නේ මොකක්ද කියලා අහනවා. ආවරණය කරන උපාංග කියන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට ඒකට දෙන උත්තරේ දීලා තියෙනවා පන්හෝ චංචිනන් පන්හෝ චංචිනන් කිගේතනේසෝ මැසින්නාදියේ පල්සෙන් හානන් පල්සෙන් හානන් පල්සෙන් හානන් ඇතිවෙන්න පුළුවන්කමක් තියෙන විහම්යෝඉන්නරෝ පුතෝ විහම්යෝඉන්නරෝ පුතෝ අනතුරුදායක මේ සාධක තත්ත්වන්වල සිට චගොබ්ජායි වැඩ කරන පුද්ගලයාගේ සිංචේර ශරීරයේ පොහෝ හගෝන ආරක්ෂා කිරීම හෝ විහමල අනතුරුදායක තත්ත්වයන් කියන විහමල අනතුරුදායක තත්ත්වයන් චදන්හානන් බ්ලොක් කරන සොල්බීම් නිදා සොල්බිය එකක් කියන්නේ මොකක් හරි උපාංගයක් පහසුකමක් කියන්න පුළුවන් එතන නිකන් අර මොනවා හරි හයි කරන පහසුකමක් ඒ විදිහට ගන්න පුළුවන් සොල්බි එක සොල්බීම් නිදා කියලා කියනවා ඊළඟට අපි යන් ඊළඟ ප්‍රශ්නට කියන ප්‍රධාන අංක ප්‍රශ්න පහට යන් ඒකේ තියෙනවා හාක් මුල්චිරි මොස්සින් ගාය කියලා අහනවා හාක් මුල්චිරි කියන්නේ මෙතන රසායනික ද්‍රව්‍ය කියන එක හාක් මුල්චිරි කියන්නේ රසායනික ද්‍රව්‍ය. එතකොට හාක් මුල්චිරි මොස්සින් ගාය කියලා අහනවා. රසායනික ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා අහනවා. හාක් මුල්චිරි මොස්සින් ගායෝ. හාක් මුල්චිරි මොස්සින් ගායෝ. රසායනික ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒකට දීලා තියෙනවා මේ පැහැදිලි කිරීම හාක් මුල්චිරිරන්. මේ රසායනික ද්‍රව්‍ය කියන්නේ සාඔබ්ජනේසෝ වැඩ කරන ස්ථානයේදී චෙපුමල් මන්දනන්තේ චෙපුම් කියන්නේ මොනවා හරි මේ අපි නිෂ්පාදනයට ගන්න නිෂ්පාදන භාණ්ඩයක්. නිෂ්පාදන භාණ්ඩයක් මන්දනන්තේ නිෂ්පාදන භාණ්ඩයක් මන්දනන් කියන හදන තේ කියන්නේ විටදී මන්දනන්තේ කියන හදන විටදී කියලා අර්ථයක් වෙනවා මන්දනන්තේ එතකොට මෙන්න මෙතන පොඩි තව එකක් තියෙනවා මෙතන මේ නන්දේ කියන එක මෙන්න මේ විදිහට නන් කියලා ඇවිල්ලා මේක ඈඩ් කරලා ලිව්වොත් ඒකේ තියෙනවා වෙන තේරුමක් මන්දනන්තේ කියන හදනවා කියන මන්දනන් කියන එතන මන්දනන් හදනවා කියන ඒ කාරණාවේදී ඒ කියන්නේ හදන විටදී කියන අර්ථය එනවා හැබැයි මේ දේ කියන එක මෙන්න මෙතනින් ලං කරලා ලිව්වොත් ඔයාලා දන්නනේ අන්දේ නන්දේ කියන ව්‍යාකරණයක් තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි අර පසුබිමක් පැහැදිලි කරනවානේ අපි. අර චිකම් පප්පන්දේ දැන් කාර්යබහුලයිනේ. ඉතින් නජුන්නේ යාගේ හසේෝ පස්සේ කතා කරන්න. අන්න ඒ වගේ අර අපි පසුබිමක් පැහැදිලි කරද්දි දාන අන්දේ නන්දේ ව්‍යාකරණේ තියෙන්නේ. ඒ වගේම අර නමුත් කියන අර්ථය ගන්න දාද්දි භාවිතා කරන්නේ. ඒතකොට මෙන්න මේක අර ලං කරලා ලිව්වොත් වෙන තේරුමක් තමයි එන්නේ. අර වගේ පසුබිමක් පැහැදිලි කිරීමක් හෝ එහෙම නැත්නම් අර නමුත් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. හැබැයි මෙතන මේ දේ කියන එක මේ ඈඩ් කරලා ලිව්වොත් ඒක අර මේක මේ මන්දරන් හදනවා කියන තේ කියේදී ඒ හදනවා කියන තේ ඒ කියන්නේ කාරණාවදී විටදී අන්න ඒ වගේ. එතකොට මේක මුලින්ම ඉඳන් බැලුවොත් සාවජ්ජනේසෝ වැඩ කරන ස්ථානයේ සිට චෙපුමල් භාණ්ඩ මන්දරන්තේ හදන විටදී සයොන්හානන් කියන්නේ භාවිතා කරන කොචේ කියන්නේ ඝන එක්චේ ද්‍රව කිචේ වායු මේ කියන්නේ ඝන ද්‍රව වායු කියන එක තමයි මේ තියෙන්නේ ඝන ද්‍රව වායු කොචේ එක්ච කිචේ ඝන ද්‍රව වායු රෝ කියන්නේ මෙතන ව්‍යාකරණයක් රෝ කියන්නේ වලින් මේ ඝන ද්‍රව වායු වලින් සරම් ඒගේ මිනිසුන් හට පුද්ගලයන් හට යුහේ හගෝන යුහේ හදා කියන වචනයක් තියෙනවා යුහේ හදා කියන්නේ හානි කරයි යුහේ හදා යුහේ හදා යුහේ හදා කියන්නේ හානි කරයි කියන එක. මෙතන යුහේ හදා කියන්නේ හානි කරයි. ඒතර යුහේ හගෝනා කියන්නේ හානිකර හෝ පොක්පල්තනේ කියන්නේ මේ පුපුරන්න පුළුවන් වගේ. පොක්පල් කියන්නේ පුපුරන්න පුළුවන්. පොක්පල්ලයක් කියන්නේ මොනවා හරි පුපුරන්න පුළුවන්. පොක්පල්ලයක් කියන්නේ පුපුරන්න පුළුවන් මෙතන. පොක්පල් කියන්නේ පුපුරන්න පුළුවන් තනේ ආදියේ විහම් සොන් එකක්. විහම් කියන්නේ අනතුරුදායක. සොන් එකක් කියන්නේ ගුණයක්. ඒතර අනතුරුදායක ගුණයක් කියන්නේ අනතුරුදායක තත්ත්වයක්. අනතුරුදායක කමක්කේ.
අනතුරුදායක ගුණයක් තියෙන අනතුරුදායක ගුණයක් කජිදා කජි මෙතන වචනේ තමයි කජිදා. කජිදා කියන්නේ මොන හරි දෙයක් සතුයි සහිතයි කියන එක. තියෙනවා කියන එක. කජිදා. කජිදා. මොන හරි දෙයක් සතුයි. එහෙම නැත්නම් මොන හරි දෙයක් සහිතයි. කියන තමන් ළඟ තියෙනවා සතුයි ඒක. තියෙනවා. අන්න ඒ වගේ කජින්. ඒතර මේ පොප්පල්තනේ පිපිරීම් ආදී අනතුරුදායක ගුණයක් සහිත මුල්චිල්ලිම් නිදා මුල්චිරිම් නිදා මුල්චිරිම් නිදා කියලා කියන මුල්චිරිම් නිදා ද්‍රව්‍ය වේ කියලා කියනවා. එතකොට ඇහුවොත් හවාක් මුල්චිරි මෝෂින්ගායෝ රසායනික ද්‍රව්‍ය කියන්නේ මොකක්ද? එතකොට ඒකට දීලා තියෙන උත්තරය තමයි සෞබ්ජනේසෝ වැඩ කරන ස්ථානයේ සිට චෙපුමල් මන්දනන්තේ නිෂ්පාදනයේ භාණ්ඩ හදන විටදී සායන්හානන් භාවිතා කරන කොචේ ඝන එක්චේ ද්‍රව කිචේරෝ වායු වලින් සරම්මේගේ මිනිසුන් හට යුහයහගෝන අනතුරුදායක හෝ පොක්පල්තනේ පිපිරීම් ආදී විහමුසුරල් අනතුරුදායකේ ගුණයන් කජින් සහිත මුල්චිරීම් නිදා ද්‍රව්‍ය වේ කියලා කියනවා. ඊළඟට ඊළඟට මේක යනවා MSDS මුල්චිල් අංජොන් පොගොන්චරයෝගා මුස්සින්ගායෝ. ඒ කියන්නේ මෙතන මේ මුල්චිල් අංජොන් කියන්නේ ද්‍රව්‍ය ආරක්ෂාවට තියෙන මේ සෞඛ්‍ය ආරක්ෂණ චරයෝ එකක්. චරයෝ එකක් කියන්නේ අපි භාවිතයට ගන්න මොකක් හරි අර දෙයක් මැටීරියල් එකක් කියන එක. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අර භාවිතයට ගන්න කලින් අර විස්තර පත්‍රිකාවක් වගේ තියෙන්නේ. ඒක ගැන විස්තර නම මේවා මොන වලින්ද හැදිලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ එහෙම දීලා තියෙන විස්තර පත්‍රිකාවකට තමයි කියන්නේ මේ චරයෝ එකක් කියලා. මොකක් හරි අපි භාවිතයට ගන්න පුළුවන් අපිට උපයෝගීයට ගන්න පුළුවන් මොකක් හරි දෙයක් යම්කිසි මැටීරියල් එකක්. එතකොට මුල් චිල්ලන්ජොන් කියන මේ ද්‍රව්‍ය ආරක්ෂක පොගොන් සෞඛ්‍ය කියන ද්‍රව්‍ය ආරක්ෂාවට තියෙන මේ පොගොන් සෞඛ්‍ය ආරක්ෂණ චරයෝ එකක්. ඒ විස්තර පත්‍රිකාවක් කියන්නේ මොකක්ද කියලා අහනවා. MSDS මුල් චිල්ලන්ජොන් පොගොන් චරයෝගා මොෂින් ගාව කියලා අහනවා. ඒතකොට ඒකට දෙන උත්තරය තමයි මේක. MSDS මුල්චිල් අංජොන් පොගොන් චරයෝරන් සෞඛ්‍ය ආරක්ෂණ මේ ද්‍රව්‍ය ආරක්ෂාවට තියෙන සෞඛ්‍ය ආරක්ෂණයේ ක්‍රමවේද තියෙන අර විස්තර පත්‍රිකාව කියලා කියන්නේ හාහක් මුල්චිරේ තේහන් රසාය මේ හාක් මුල්චිරේ කියන රසායනික ද්‍රව්‍ය නේද හාක් මුල්චිරේ තේහන් කියන රසායනික ද්‍රව්‍ය පිළිබඳව තේහන් පිළිබඳව චොම්බෝ තොරතුරු කියලා කියනවා. මේ චරයෝගක් කියන්නේ මේ හවාහක් මුල්චිරේ රසායනික ද්‍රව්‍ය පිළිබඳව තියෙන චොම්බෝ තොරතුරු වේ කියලා කියනවා. චොම්බෝ කියලා තොරතුරු වේ කියලා තියෙනවා. ඒ තොරතුරු ටික දීලා තියෙනවා මෙතන වරහන් ඇතුලේ ඉරම්. ඒ කියන්නේ මොනවා මේ රසායනික ද්‍රව්‍යයේ නම දීලා තියෙන්න පුළුවන්. ඊළඟට සොම්බුන්. ඒ කියන්නේ මේ සොම්බුන් කියන්නේ අර ඒ කියන්නේ හැදිලා තියෙන්නේ මොන වලින්ද? ඒ අඩංගු ද්‍රව්‍ය මොනවද සොම්බුන්? සොම්බුන් කියන්නේ ඒක. ඒක හැදිලා තියෙන්නේ මොන වගේ මූල ද්‍රව්‍ය වලින්ද? අන්න එහෙම අර්ථයක් තමයි මෙතන සොම්බුන් කියන එකේ තියෙන්නේ. ඊටොට ඉරම් කියන්නේ නම මේ රසායනික ද්‍රව්‍යයේ නම තියෙනවා. ඊට පස්සේ සොම්බුන්. ඒකේ අර සංඝටක එහෙම නැත්නම් අඩංගු ද්‍රව්‍ය. ඊට පස්සේ යුහෙසන් කියන්නේ මේ හානිකරතාවයන්. මේ මොනවද මේ රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන් හානිකරතාවයන්. ඊට පස්සේ විහම්සොන් ඒකේ අනතුරුදායක තත්ත්වයන්. ඊට පස්සේ මේක පුග්වාන් පම්පොප් හසුරුවන ක්‍රම. කොහොමද මේ රසායනික ද්‍රව්‍ය අපි ගබඩා කරන්න ඕනේ? ඒ කියන්නේ පුග්වාන් පම්පොප් කියන්නේ ගබඩා කරන ක්‍රම. පුග්වාන් පම්පොප් කියන්නේ ගබඩා කරන ක්‍රම. ඒතොර මේ කොහොමද මේවා ගබඩා කරන්නේ ක්‍රම මොනවද? ඊට පස්සේ තරුල්තේ තරුදා කියන මොනවද හසුරුවනවා. එතකොටනේ තරුල්තේ කියලා අපම හසුරුවන විටදී චුවේහල් චොම් සැලකිලිමත් වී යුතු චොම් කාරණා ඊට පස්සේ පිරවහන් පොහෝගු කියන්නේ මේ මොනවා හරි අවශ්‍ය කරන මේවා මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරද්දී අවශ්‍ය කරන පොහෝගු කියන්නේ මේ ආරක්ෂිත උපකරණ ඊට පස්සේ ඉංගප් චොචි හදිසි මේ ප්‍රථම හදිසි කියන්නේ හදිසි ක්‍රියාමාර්ග අන්න ඒ වගේ හදිසි ක්‍රියාමාර්ග තන්ගා වැනි තම්ගින් සටහන් ඒවා ලියලා ඇතුළත් කරලා තබපු සොල්මන්සම් නිදා විස්තර පත්‍රිකාවක් වේ කියලා කියනවා. එතකොට අහපුව එක පොඩ්ඩක් බලුවොත් ඒක ප්‍රශ්නය අහනවා MSDS මුල්චිල්ලන්ජොන් පොගොන්චරෝගා මොෂින්ගායෝ මේ MSDS ද්‍රව්‍ය ආරක්ෂාව සඳහා තියෙන මේ සෞඛ්‍ය ආරක්ෂණ මේ චරයෝ එකක් මේ කියන්නේ මැටීරියල් එකක් විස්තර පත්‍රිකාවක් භාවිතයට ගන්නේ දෙයක් කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒතර මේකේ දීලා තියෙනවා හවාක් මුල්චිරේ තේහන් චොම්බෝ රසායනික ද්‍රව්‍ය පිළිබඳ තියෙන චොම්බෝ තොරතුරු කියලා තියෙනවා. ඊට තොරතුරු ටික දීලා තියෙනවා. ඊරම් නම සොම්බුන් එක අඩංගුවර සංඝටක ඒ කියන්නේ මූලද්‍රව්‍ය මොනවලින්ද හැදිලා තියෙන්නේ කියන එක. යුහෙසොන් එක හානිකර තත්ත්වයන්, විහම්සොන් එක අනතුරුදායක තත්ත්වයන්, පොග්වාන් පම්පොප් එක ගබඩා කරන්නේ මේ කොහොමද කියලා. ඊට පස්සේ තරුල්තේ චුයහල්චොම් ඒක හසුරුවද්දී සැලකිලිමත් විය යුතු කරුණු.
පිරවහන් පොහෝගු මේක මේ රසායනික ද්‍රව්‍ය භාවිත කරද්දී මොනවද පැළඳ ගන්න ඕනි අවශ්‍ය කරන මේ ආරක්ෂිත උපකරණ ඊට පස්සේ ඉංගප්චොචි හදිසි ක්‍රියාමාර්ග තන්ගාස් වැනි තම්ගින් ඇතුළත් කරපු කියන සටහන් කරපු සොල්වියන්සම් නිදා විස්තර පත්‍රිකාවක් වේ කියලා කියනවා. ඕක තමයි මෙන්න මේ ප්‍රධාන ප්‍රශ්න අංක 5ට තිබ්බ අනු කොටස් ප්‍රශ්න දෙකේ තිබ්බේ. ඊළඟට අහනවා ප්‍රධාන ප්‍රශ්න අංක 6ට තියෙන එකෙන් අහනවා ඒකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒකේ අහනවා මිල්පේකොන් ගනි මුෂ්සිංගායෝ. මිල්පේකොන් ගන්න එකක් කියන්නේ මේ අවකාශයේ සීමිත. ඒ කියන්නේ ඉඩ එච්චරනේ අර නැති අර නිකන් අර තාමනේ අර හිර වෙලා වගේ තියෙන කොන් ගන්න එකක්. ඉඩ අවකාශයක්. මිල්පේ කොන් ගන්න එකක්. මුෂ්සිංගායෝ කියලා අහනවා. මිල්පේ කොන් ගනි මුෂ්සිංගායෝ. මිල්පේ කොන් ගනි. මිල්පේ කොන්ගනි මුවස්සිංගායෝ. ඒ කියන්නේ අර සීමිත අවකාශයක්. ඒ කියන්නේ අඩු මොනවා හරි වසා ඇති අවකාශයක්. ඒ වාතය හොඳින් එතනට යන්නේ නැති නිකන් අර හුස්ම ගන්න වගේ අපහසුතාව තියෙන ඒ වගේ ස්ථානයකට තමයි කියන්නේ මිල්පේ කොන්ගන් එකක් කියලා. වාතය අර හොඳින් එතනට යන්නේ නැති අර මොනවා හරි වහලා තියෙන අන්න ඒ වගේ ස්ථානයක් තමයි මිල්පේ කොන්ගන් එකක් කියන්නේ. ඒතර මිල්පේ කොන්ගනි මුවස්සිංගායෝ කියන්නේ ඒ වගේ ස්ථානයක් කියන්නේ මොකක්ද කියලා තමයි මේ අහන්නේ. ඒකට දීලා තියෙන උත්තරයක් මිල්පේ කොන්ගනිදන්. ඒ වගේ අර අඩු අවකාශයක් සහිත මේ වසා ඇති අවකාශයක් සහිත අඩු වාතාශ්‍රය හොඳින් එන්න ඇති ස්ථානයක් කියලා කියන්නේ තොම්පුනි. තොම්පුනි කියන්නේ වාතාශ්‍රයටනේ. තොම්පුනි කියන්නේ වාතාශ්‍රයේ පුල් චුම්බුන්හාය කියන්නේ මේ ප්‍රමාණවත් නොවන වාතාශ්‍රය ප්‍රමාණවත් නොවන සංසෝ කියොල්පිප්. සංසෝ කියන්නේ ඔක්සිජන් කියන එක. කියොල්පිප් කියන්නේ මෙතන හිඟ. ඒතකොට ඔක්සිජන් අඩු. ඒ වගේ ස්ථානවල මෙන්න මේ මිල්පේ කොංගන් කියන ස්ථානවල ඔක්සිජන් අඩුයි. එතකොට තොම්පුනි පුල් චුම්බුන්හාය කියන්නේ මේ වාතාශ්‍රයේ හිඟ සංසෝ කියොල්පිප් ඔක්සිජන් වාතාර්ශයත් අර මදි හිඟ සංසෝගල්පිප් ඒ වගේම ඔක්සිජනොත් හිඟ යුහේ ගාස හානිකර ගෑස් හානිකර වායු චංගි චංගිතෝනන් චංගිතෝනන් කියන්නේ මේ වාෂ්ප චංගි කියන්නේ වාෂ්ප තෝරන් කියන්නේ තවද වාෂ්පාදී තවද පුංජිනි කියන්නේ පුංජිනි කියන්නේ දූවිලි පුංජිනි කියන්නේ දූවිලි පුංජිනි දූවිලි චොංජහගෝන දූවිලි පැවතීම හෝ පල්සෙන් හල් පල්සෙන් හල් කියන්නේ ඇතිවෙන්න පුළුවන්කමත් තියෙන අනාගතයෙන් මේ පල්සෙන් හල් කියන්නේ මෙතන උරියු එකක් කියන්නේ මොකක් හරි නිකන් අනතුරුදායක තත්ත්වයක්. ඒ කියන්නේ අනාගතයේ මොකක් හරි අනතුරුදායක තත්ත්වයක් වෙන්න පුළුවන් අනාගතයේ අනතුරුදායක තත්ත්වයක් වෙන්න පුළුවන් ඒ දෙයකට තමයි කියන්නේ උරියු එකක් කියලා. අනාගතයේ වෙන්න පුළුවන් අනතුරුදායක තත්ත්වයකට තමයි කියන්නේ උරියු එකක් කියලා. එතකොට පල්සෙන් හල් කියන අනාගතයේ ඇති වෙන්න පුළුවන් උරියු එකක්. අනතුරුදායක තත්ත්වයක්. ඉත්නන් තියෙන කොන්ගන් නිම්නිද අවකාශයක් වේ කියලා කියනවා. ඊළඟට මේකේ අහනවා හංගිගා මුසන්තසින්ගායෝ. හංගිගා මුසන්තසින්ගායෝ. හංගි කියන්නේ මේ වාතාශ්‍රයේ සපයනවා කියන්නේ මොකක්ද කියලා අහනවා. හංගි කියන්නේ වාතාශ්‍රය. එතකොට හංගිගා කියන්නේ අර වාතාශ්‍රයේ සපයනවා කියන එක මුසන්තසින්ගායෝ මොන වගේ අර්ථයක්ද කියලා අහනවා. වාතාශ්‍රය සපයනවා කියන්නේ අර වෙන්ටිලේෂන් පෑන් වලින් තමයි වාතාශ්‍රය සපයන්නේ. එතකොට මේකේ ඒ වාතාශ්‍රය සපයනවා කියන ක්‍රියාවලිය මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට හංගිගා මුසන්තසින්ගායෝ කියන්නේ ඒක. එතකොට මේකේ දීලා තියෙනවා හංගිරන් වාතාශ්‍රය කියන්නේ වාතාශ්‍රය සපයන එක කියන්නේ ශිල්නේ කියන්නේ අවකාශයක් තුල. ඒ කියන්නේ වැඩ කරන ස්ථාන ඇතුළත වගේ ගන්න පුළුවන්. මෙතන ශිල්නේ කියන්නේ අවකාශයක් තුල. ඒ ඇතුළත ඔයොන්තෙදා කියන්නේ මෙතන මේ දූෂණය වෙනවා. ඒවා දූෂණය වෙනවා. ඒතර ඔයොන්තෙන් කියන්නේ දූෂණය වුණු කොංගිරල් වාතය වෙබුවේ පිටත කිකත්තන් පිරිසිදු කොංගිවා කියන්නේ වාතය සමග. එතකොට ඇතුළත මේ ඔයම්දේන් කොංගිරල් ඇතුළත මේ දූෂණය වෙච්ච කොංගිරල් වාතය වෙබුවේ පිටත කිකත්තන් පිටත පිරිසිදු කොංගිවා වාතය සමග කෙවචහායෝ කෙවච හදා කියන වචනේ තමයි මෙතන තියෙන්නේ. කෙවච හදා කියන්නේ රිප්ලේස් කරන මොනවා හරි. ඒ කියන්නේ මාරු කරනවා. මේ ඇතුලේ මේ අපවිත්‍ර වුණ එහෙම නැත්නම් අර දූෂණය වුණු වාතය වෙබුවේ පිටත තියෙන පිරිසිදු වාතයත් එක්ක රිප්ලේස් කරලා මාරු කරලා කෙජොක්කගෝ කියන නිකන් නැවුම් ප්‍රසන්න ගතියක් සහ කෙජොක්කගෝ පිරිසිදු නැවුම් ප්‍රසන්න ගතිය සහ අංජොන්හන් ආරක්ෂිත වුණු චගොප්හන් කියෝනල් චගොප්හන් කියෝන් එකක් වැඩ පරිසරයක් ආරක්ෂිත වුණ චගොප්හන් කියෝනල් වැඩ පරිසරයක් යුජිහානන් පවත්වන හෙන්නිම් නිද ක්‍රියාවක් වේ කියලා කියනවා. යුජිහානන් හෙන්නිම් නිද ක්‍රියාවක් වේ කියලා කියනවා.
හරි. අපි දැන් දැනට මේ ප්‍රශ්න මේ ප්‍රධාන ප්‍රශ්න අංක මේ 6ක් යටතේ තිබ්බ ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන අවසන්. අපි ඊළඟට ඊළඟ කොටසෙන් ඊළඟ ප්‍රශ්න වලින් හම්බෙමු.